අතන උඩ තියෙනවා ලෙවල් එකක් ඒකත් එකයි මෙතන පිහිටි ගල් ටිකයි එක තමයි මේ ඉස්සරම පටන් ගන්න තියෙන්නේ. මේ උඩ ලෙවල් එකයි අර කියලා වාහනේ පිටින් නම් ගල් දෙක වගේ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ භයා උපසමින්තු තේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සොත්තිනානස්සන්තු පද්දවා අනිතිකත් පත්තුවට මේකත් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු තං සදා අද 2025 අවුරුද්දේ මැයි මාසේ 20 වෙනිදා මේ දවස මෙතෙන් සිට ඉදිරියට ලංකාවේ සිහි තබා ගන්න ඕන මතක තියා ගන්න ඕන දවසක් වේවි කියලා තමයි මම පෞද්ගලික විශ්වාස කරන්නේ. මාත් එක්ක රැඳිලා ඉන්න මේ කණ්ඩායම අපේ ගෞරවනීය සාමින් වහන්සේ ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් කුරේ මහත්මයා පිරිවරාගෙන ඉන්න මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයකට අයිති මේ ආදරණීය පිරිස බොහොම වටිනා කටයුත්තකට අද මුල පිරුවා. අපි මේ රැඳිලා ඉන්න පරිශ්‍රය රිටිගල පුරාවිද්‍යා බිම ඒකේ බොහොම කීර්තිමත් පුරාවස්තුවක් ස්මාරකයක් තැනක් අවස්ථාවක් මොහොතක් නැත්නම් සංස්කෘතික ප්‍රාග්ධනය නිදන් වෙලා තිබෙන තැනක් වන බන්දාපොකුණ. මේ බන්දාපොකුණ කියන මේ ස්මාරකය අවස්ථා කිහිපයකදී ප්‍රතිසංස්කරණ වලට බඳුන් වෙලා තිබෙනවා. මම හිතන්නේ 80 දශකයේ හෝ ඊට කලින් ඉඳන් අද දවසේ අපි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත් වීම නායකත්වය යටතේ අලුත් ව්‍යාපෘතියක් විදියට අද අපි කැණීම් කටයුතු ආරම්භ කළා. ඒ සඳහා තමයි අප සියලු දෙනා සහභාගී වෙලා ඉන්නේ. ඒ අසිරිමත් මොහොතට පස්සේ තමයි අප සියලු දෙනා මේ කටයුත්තට සම්බන්ධ වෙන අපේ කම්කරු සහෝදර සහෝදරියන්ගේ ඉඳලා ඉහළම නිලධාරීන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දක්වා මේ වටිනා පිරිස මේ ඓතිහාසික ස්ථානයේ අසුන්ගෙන ඉන්නේ ලොකු බලාපොරොත්තුවක් අපේ තිබෙනවා. බන්දාපොකුණ වැඩ නිම කරලා ඒ පැරණි පරිකල්පනය කොයි වගේද කියලා
අපේ රටේ ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් දැක බලා ගන්න සලස්වන එක තමයි අපේ අදිෂ්ඨානය. ඉන්දා ලංකාවේ තිබෙන ඊටාම වටිනා ඊටාම දැඩි රක්ෂිතයක් වන රිටිගල රක්ෂිත මැද්දේ වටිනාකම කියලා නිම කරන්න බැරි පුරාවස්තු සම්භාරයක් තිබෙනවා. ඉතා පැරණි අපේ ජන සමාජයට අපේ පැරණි භික්ෂු සමාජයට අයිති ස්මාරක ප්‍රධානගර වලින් සමන්විත දුර්ලභ පුරාවස්තු සම්භාරයක් මේ පරිසර පද්ධතිය ඇතුලේ තිබෙනවා. ඒ පුරාවස්තු වලට අමතරව මේ පරිසර පද්ධතියත් විශේෂයි. ලංකාවේ පරිසර පද්ධතීන් අතර පුරාවස්තු සහ ඒ ස්මාරකවල පැරණි නැඹුරුව ඒ ප්‍රවේශය එහි තිබුණු දහම එහෙම නැත්නම් ඒ දර්ශනය පවා විශේෂ බව තමයි ආචාර්ය නිලාන්කුරේ ඇතුළු අපේ ස්වාමින් වහන්සේ ඇතුළු මේ දැනුගත් උදවිය සඳහන් කරන්නේ. එහෙනම් අපේ රජයේ බලාපොරොත්තුවක් තිබෙනවා මේ පැරණි සංස්කෘතික ප්‍රාග්ධනය අනාගතයට පවරා දීමේ මේ සත් කටයුත්ත අලුත් වටයකින් ආරම්භ කරන්න. ඉතින් මම හිතන්නේ මේ බන්දාපොකුණ ව්‍යාපෘතිය අප සියලු දෙනාටම කවදා හරි දවසක සතුටු වෙන්න පුළුවන් අනුස්මරණීය ප්‍රයත්නයක් බවට පත්වේවි. ඒ සඳහා සියලු ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා සියලු විද්‍යාවේ සහයෝගය, ඒ වගේම රජයේ ප්‍රාග්ධන පිරිනැමීමේ සහයෝගය, ඒ වගේම මෙතනට සහභාගී වෙන මේ පුංචිම පුංචි කම්කරුවන්ගේ ආදරණීය කම්කරු සහෝදරවරුන්ගේ සහෝදරයන්ගේ ශ්‍රමයේ ඉඳලා මේ සියලු දේ යහපත්ව අවසන් ඉලක්කය දක්වා ගෙනියන්න අපට අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ ඒක අපි හැමෝටම ධෛර්යයක් වෙනවා. විශේෂයෙන්ම මෙතන වැඩ කරන එතුමා කිව්වා වගේ ඉන්න කම්කරුවන් සහ ශේෂ්ඨ නිලධාරීන් සහ අපේ ව්‍යාපෘති නිලධාරීන්ට ඉතාමත් ධෛර්යවත් අවස්ථාවක් එතුමා අපිට ලබා දුන්නා. ඉතින් ඇත්තටම මේ කටයුත්ත අනිත් පැත්තෙන් ගත්තොත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක අපි එකතු වෙලා කරන්නේ. අපිට ඒ සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන්. ඉතින් මේක අපි බොහොම හොඳ ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කළා. මම හිතන්නේ නව රජයත් එක්ක අපි මේ කරන වැඩ සංරක්ෂණයත් එක්ක මේක දැවැන්ත ව්‍යාපෘතියක ආරම්භයක් මේක. ඉතින් අපි අවුරුදු 4කදී මේකේ වැඩ කටයුතු නිමා කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේකට මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලෙම අරමුදල් සපය ගනිමින් මේ කාර්ය කරන්න කටයුතු කරනවා. මම හිතන්නේ මේකේ අනිත් පැත්තට ගත්තොත් එහෙම මේ කාර්ය කිරීම නිසා මේකට ඕන කරන ශ්‍රම දායකත්වය මේ පළාතෙන්ම තමයි අපි ගන්න යෝජනා කරලා තියෙන්නේ. අපි එතකොට මේ හරහා යම් ඍජු සහ වක්‍ර ආර්ථික ලාභයන් මේ ප්‍රදේශයට ලබා දීමටත් අපි කටයුතු කරනවා. ඉතින් අපි මේකේ තියෙන සියලුම න්‍යායන් ගරු කරමින් මේ සංරක්ෂණ කටයුතු ඉදිරියේදී කරන්න කටයුතු කරන